ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ මේ රස විඳින ෂෝ එකට. ඔන්න නැවතත් ආපහු අපි සුපුරුදු පරිදිම YouTube channel එක අපි පටන් ගත්තා. අද අපි වෙනස් වීඩියෝ එකක් ගෙනාවේ. අපි වෙනස් තැනකින් රස දෙයක් අපි අරගෙන ආව ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න කියලා. අපි එරහා බෙදාගමු. කොහෙන්ද ගෙනාවේ මොනවද ගෙනාවේ කියලා අපි වීඩියෝ එකත් එක්ක ඉස්සරහට ඇදී කතා කරමු. අපි චිකන් කොත්තුවක් ගත්තා. මේක පොළොන්නරුවේ මම හිතන්නේ කොහෙවත් මේ විදිහට චිකන් කොත්තුවක් දෙයි කියලා. අපි දිගහැරගෙන බලමු කොහොමද මේ චිකන් කොත්තුව තියෙන්නේ කියලා. කතා කරන්නේ නැතුව අපි දිගහැරගෙන බලමු මේකේ සුවඳ මාර සුවඳක් තියෙනවා. බොක්ස් එක අයින් කරගන්නවා අපි. මේ චිකන් කොත්තුවේ ක්ලෝස් අප් ලුක් එක මේ තියෙන්නේ. මේකට දාලා තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් මේ තියෙන්නේ බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. මේ තියෙන්නේ චිකන් ෆුල් කොත්තුවක්. මේකට උනේ රුපියල් 1100යි. මේ යාලා කිව්වා මේක ඇතුළට චිකන් මික්ස් කරලා තියෙනවා. ඒ වගේම ඩෙවල් චිකන් කෑලි දෙකක් දාලා තියෙනවා කියලා. රුපියල් 1200ට මේ චිකන් කොත්තුව පාඩුද නැද්ද කියලා අනිවාර්යෙන් ඔයාලා කමෙන්ට් එකක් දාන්න. අපි බලමු මේකේ රහ කොහොමද කියලා. ප්ලේස් එක ගැන වීඩියෝ එක මැදදී කියන්නම්. අපි වීඩියෝත් එක රැඳිලා ඉන්න ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, අඩුපාඩු කමෙන්ට් කරන්න යන්න අමතක කරන්න එපා. අපි බලමු මේකේ රහ කොහොමද කියලා. වීඩියෝ එක මැදදී අනිවාර්යෙන්ම ප්ලේස් එක, ලොකේෂන් එක, ඒගොල්ලෝගේ කන්ටැක්ට් නම්බර් අනිවාර්යෙන් මම දානවා වීඩියෝ එකේ. ඒ නිසා වීඩියෝත් එක රැඳිලා ඉන්න. අපි බලමු මේකේ රහ කොහොමද කියලා. චිකන් කෑලි මික්ස් කරලා තියෙනවා ඇතුලේ මාර විදියට. රුපියල් 1200යි මේකට. චිකන් ඩෙවල් කෑලි දෙකක් තියෙනවා. ලුණු දාලා තියෙනවා, චිලි පේස්ට් දාලා තියෙනවා. සෝස් තියෙනවා. ලුණු කෑලි උඩින් දාලා මාර සුවඳක් එන්නේ. ඒ වගේම ග්‍රේවි එකක් දීලා තියෙනවා අපිට. ලොකු චිකන් කෑලි තමයි මේකට මික්ස් කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේන දාන්නම් අපි අයින් කරන්නම් මේ චිකන් කෑලි. අපි බලමු වැඩි කතා කරන්නේ නැතුව මේක රහ කොහොමද කියලා. ඔයා ඉස්සර කාලා 10න් කීයක් දෙන්න පුළුවන්ද කියලා කියන්න බෑ. ටිකක් කනකම් මට ඉන්න බෑ මාත් කනවා. නියමයි. ඇත්තටම රහයි. චිකන් කෑලි හොඳට මික්ස් කරලා දාලා තියෙනවා. මගේ වෙනස් රසයක් නෙවෙයි. වෙනස්ම ටේස්ට් එකක් එන්නේ. අනිවාර්යෙන් ඔයාලා try කරන්න ඕනෙම කොත්තුවක් තමයි මේක. අපි බලමු යාලගේ ග්‍රේවි එක කොහොමද කියලා. ග්‍රේවි එකයි කොත්තුවයි දෙක එකට මික්ස් වුණාම වෙනම රහක් එන්නේ. කොත්තුව විතරක් අපි කනකොට වෙනම රහක් එන්නේ. චිකන් දාලා දෙනවා මදි නොකියන්න. මම තනම චිකන් ලොකු කෑලි දෙනවා. ඒ වගේම ඩෙවල් චිකන් කෑලි දෙකකුත් ඒගොල්ලෝ උඩින් තියලා තමයි මේ කොත්තුව දුන්නේ. රුපියල් 1200යි.
මේ බලන්න චිකන් කෑලි. තනම චිකන්. මෙන්න පොළොන්නරුවේ නියම චිකන් කොත්තුව. මේ චිකන් කොත්තුව ගන්න පුළුවන් ප්ලේස් එක තමයි පොළොන්නරුවේ කලර් ලයිට් එක ආව ජේම්සි හොටෙල් එකෙන්. ඔයගොල්ලන්ට ඕන වෙලාවක ගිහිල්ලා ඒ හොටෙල් එකෙන් මේ චිකන් කොත්තුව ගන්න පුළුවන්. 1200 චිකන් කොත්තුව දෙන්න කියලා කිව්වහම ඒක දෙනවා. ඒ වගේම තමයි ඒ ජේම්සි හොටෙල් එකේ ෆ්‍රයිඩ් රයිස් 280 ඉඳලා තියෙනවා. Then ඕනම තරාතිරමක කෙනෙක්ට ගිහිල්ලා බය නැතුව කන්න පුළුවන් රෙස්ටොරන්ට් එකක් තමයි කලර් ලයිට් එක ගාව තියෙන ජේම්සි හොටෙල් එක. ජේම්සි රෙස්ටොරන්ට් එක. වත් ගිහිල්ලා නැත්තම් දැන්ම ගිහිල්ලා බලන්න මේ කොත්තුව ඉස්සෙල්ලා try කරලා බලන්න ඕන කොත්තුවක්. ඊට පස්සේ ඒගොල්ලෝ ගාව තියෙන අනිත් කෑම ඒකට එහෙම දාන්නේ. එහෙමද දාන්න බෑ. එහෙම තමයි ඔය කන්න ඕනේ. එහෙනම් අපි වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඔයගොල්ලොත් අදම ගිහලා ජේම්සි හොටෙල් එකකින් අනිවාර්යෙන් මේ කොත්තු try කරලා බලන්න. try කරපු කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්න එපා. ඔයගොල්ලෝ try කරලා නැත්නම් මේ කොත්තු try කරලා අනිවාර්යෙන් මේ වීඩියෝ එක කමෙන්ට් එකක් දාන්න. යාළුවන්ටත් බලන්න share කරන්න. අපි ගිහින් එන්නම්. සුබ දවසක්.